විශේෂයෙන්ම තල්දින ප්‍රදේශවාසීන්ට ඉතාමත්ම වැදගත් දවසක්. ඒ තමයි මම හිතන්නේ පසුගිය මාසයේ 27 වෙනි දින මෙම තල්දින ප්‍රදේශයට ආසන්න පුස්සල්ලා ප්‍රදේශයේ නායකීය විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු අපේ අංජන මහත්මයාගේ පූර්ණ අනුදැනුම මත විශේෂයෙන්ම ඌව පළාත් සභාව දැනුවත් සහයෝගය ඇතුව රුහුණු හොස්පිටල් ගාල්ල කරාපිටිය රුහුණු හොස්පිටල් ආයතනයේ ඒ වගේම රුහුණු හොස්පිටල් සුව සත්කාර පදනම ඒකාබද්ධ කරගෙන ඊට පස්සේ රවුන්ඩ් ටේබල් ආයතනය ඒ වගේම හෙල්පේජ් ආයතනය ඒ වගේම KFL ආයතනය කැපේ ආර් ආයතනය වගේ ආයතන රාශියක් ඒකාබද්ධව විශේෂයෙන්ම අද දිනේදී අපේ තල්දින නවෝදයා මහාවිද්‍යාලයට පිරිස පැමිණියා. විශේෂයෙන් මෙහිදී සිද්ධ වුණේ වෛද්‍ය සායනයක් පැවැත්වීම විශේෂඥ වෛද්‍ය මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද දිනේදී මෙහිදී පැවැත්වූ වෛද්‍ය සායනය සඳහා මම හිතන්නේ 265කට ආසන්න රෝගීන් පිරිසක් ඇවිත් ප්‍රතිකාර ලබා ගත්තා. ඒ සුවිසයි තත්ත්වය තමයි මම හිතන්නේ සියලුම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නොමිලේම අද දිනේදී මෙම අපේ විද්‍යාලයේ පැවැත්වූ වෛද්‍ය සායනදී ලබා ගැනීමට හැකි වීම. ඉතින් මම හිතන්නේ අපේ විද්‍යාලයේ දූ දරුවන්ට ඒ වගේම අපේ විද්‍යාලයේ පසුගිය කාලවකවානුවේදී ඒ අයහපත් කාලගුණයේ හේතුවෙන් ආපදාවට ලක් වූ දූ දරුවන් විශාල පිරිසකට අවශ්‍ය වියලි ආහාර මල්ල මෙම ආයතනය වගේ අද දිනේදී අපේ දූ දරුවන්ට ලබා දීම ඉතාමත්ම සුවිශේෂී සිද්ධියක් ලෙස සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මතක් කරන්න ඕනේ මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද දිනේදී ඒ සහභාගී වූ සියලුම වෛද්‍ය තුමන්ලට ඒ වගේම ඒ ආයතන ප්‍රධානීන් ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පැමිණි විශේෂයෙන්ම ගාල්ල කරාපිටිය රුහුණු හොස්පිටල් ආයතනයේ ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපේ විද්‍යාලයේ නියෝජිත තුමන් ඇතුළු ඒ අපේ විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ අනාදින කාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් මගේ ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. Ruhunu Hospital, the hospital with a human touch.